උන්න නයි චුවින් ගම් එකක් බන් දුන්නේ ඉස්කෝලේ යන්නේ නැහැ ඉස්කෝලේ ටික කරන් ආවද ඉස්කෝලේ දානවා කියලා එහෙනම් මෙතන කරාකෝ පෙත්ත පැත්තට ගියවරු Hello guys, we met at the school in India. උන්න නයි චුවින් ගම් එකක් බන් දුන්නේ අර ඉස්කෝලේ ගියන් ගමු බා මගුලක් කතා කරන්න එපා බා මේ වරින් බා ෆොටෝ එකක් ගන්න. කොපිලා වගේ ගොබ්බෙත් එක්ක ඉන්නේ මම ඉගෙන ගත්ත නැති නේද ෆොටෝ එක කොල්ඩියන් මේ උඹලටත් බා මధుරට දැලි පියා වුණා වගේනේ බා ෆෝන් එකක් අහුණාම මූගේ කතාව රංගෝ. තෝකෙත් නෙවෙයිනේ ෆෝන් එක අර කවි සමල්ලිගනේ බලංගෝ මේ කතාව. ඉගෙන ගන්න මොන්ද බලු සල්ලි හම්බරන්න. අපි තුන් දෙනාගේ එක ඉස්කෝලේ බා ඔබත් ඉතින් ඉස්කෝලේ වෙන යන්නේ අපි වගේම වෙනවා ඉතින් උඹ හොඳ කට්ටනියක් ඉන්නවා. යමන් දූ ගන්න. ඕනේ මේ තොලිල් නටන්න නෙමෙයි මචං කට්ටලියෙක් ගෙන්නන්නද මේ බා මං කිව්වේ හොඳ පොරක් ඉන්නවා. යමන් දූ ගන්න. ආ යමංගෝ පිස්සුව බා ෆෝන් එක වුණා ඔම්මයි මේ ඔයද පොකිලා අපි එකන් යන්න හදන්නේ මේ බලහ මුන්ට ෆෝන් එක වුණා ඔම්මයි ඉස්සරහ බලක් යකෝ චුවින්ගම් මම බඳුන්නේ Hello guys, අපි කට්ටඩිය හම්බ වෙනවා guys. නෑ ගියේ කියලා දත්තයි හම්බ වෙනවා. කියලා දත්තයිට කතා කරගෙන. කියලා දත්තයිගේ. අපි අද දෙන්නද? උට කියලා කරගත්තේ. මම මේවද බං කළේ? මුට කියලා මේව කරගෙන අපේ ගෙදින් ඉගෙන ගන්න ඉඳන් නැහැ බා ඉස්කෝලේට මේ ගෝටේ ගියේ වැරදුනාද? අද නෑ වැරදි වගේ අයියේ මේ පොඩි එකා ස්කර්ට් එකක් තියෙනවා. එඩිට් කරගන්න ආවේ. පිටිකයි පුරා වැඩ තමා බා බලන්න සර ගාල කරානේ මම කිව්වනේ වැඩ කියලා. හෙට බලමු සියල්ල දත්තුනාට කිද්දද දන්නේ පොඩි බන්දියල වැඩිනේ බං ඔය වගේ අපිටත් පුළුවන්. ඒනේ ඉතින් තෝ කරලා දෙන්න එපා බං මුට මේ මේක නෙවෙයි දැන් ඉතල යනවා මට හවස් එකක් තිබුණා දවසක් බං අපේ ගෙදරට ඉංග්‍රීසියෙන් ලියුමක් ආවා බැංකුවකින්. ඒ යද්දිම මට මතක් වුණේ අපේ ගෙදරට විනාශේ ලියුමක් ආවා මං ටින්ගාල අරන් එන්න මම දෙයියෙක් පොඩි දහංගෝ කියනකම්. හරි බං ඔය පස්සේ කතා කරන්න ඉන්නේ වරින් කියන්න අරු වෙන පස්සේ අනේ මේක කියලා දෙනවයි බං ඉන්න ඕක ගැන හිත කතා කරගමු මේ කියලා දැම්ම කියක් හරි ගන්න බං ගයිස් මේ ඵලයන් යන්න කොහොමද කියලා ගත්තේ? ඉර දින වෙන ගාන හතර දින වෙන ගාන. අර ගන්න අරුගේ කටේ පුකේකින් ඩට්ටික් ගලනවා ඊට පස්සේ කොට මං කියන්නේ ඈ බොල දතෝ පන්ති ගියාම උඹ ලියලා දුන්නේ Hello guys, මේ TikTok එකේ වැඩින්න ඉන්න මේ දැන්ටමත් එකෙක්ට ගහලා තියෙන්නේ යට ඉන්න කට්ටිය උඩට එන්න මේ මූවගේ හාල් පවර වැඩම නැහැ. මගේ WhatsApp නම්බර් එක දිනා මෙසේජ් එකක් දාන්න වැඩෝ ඉන්නවනම් එන්න. මේ ලියුමේ ලියලා තියෙන මාස් තුනක් කල් දෙන්නම් මේ බයිසිකල් එකකම් බාර දෙන්න කියලා. මේක නෙමෙයි ලියලා තියෙන වෙනින් මගුලක් මට ලියලා දීලා තියෙන බා. උට ඉංග්‍රීසි බෑ බා. අයියෝ උඹට මට කලින් කියන්න තිබ්බනේ බා. උඹට ඉතින් මම හැමදෙස්සම කියන්නේ ඇදුවේ උඹ කියන්න දුන්නේ නැහැ මට.
කොහොම මේ මගුලක් කරන ෆොටෝ ගන්න ඵලයන්. සියල්ල දත් නිසා උඹට දත් නැතුව බත් කන්න වෙන්නේ නැහැ. හෙලෝ ගයිස් මේ කොල්ලගේ බයික් එක නැති වුණා. ඒකින්ද මේ කොල්ලට උදව් කරන්න අපේ channel එක subscribe කරන්න.